ආයුබෝවන් සී සෞභාග්‍ය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුණා. ඒ වගේම තමයි මේ මාතෘකාව ගැන වගේම තවත් කීප මාතෘකා කීපයක් ගැන කතා කරන්න කියලා අපේ YouTube channel එක නරඹන අයගේ ඉල්ලීමක් තිබ්බා. ඒ ඉදිරියටත් ජ්‍යොතිෂය ගැන ජ්‍යොතිෂ ග්‍රහයන් කියන්නේ ඒ මොනවද අපිට වෙන්නේ කේන්ද්‍රයක් බලනකොට අපි මොනවද දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි දශාවක් කියන්නේ මොකද්ද? ඒ ග්‍රහයන්ගේ දශාවල් වලදී ඒ රාශිවලදී ඇති වෙන්නේ මොනවද කියලා ජ්‍යොතිෂය සාමාන්‍යයෙන් මූලික දැනුම නැති අයට උනත් දැනගන්න පුළුවන් සරල කරුණු අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා මේ සී සෞභාග්‍ය YouTube channel එක ඔස්සේ. ඔබ අප සම්බන්ධ කරන subscribe කරගෙන තියාගන්න ඕනේ. එතකොට ඔබට මේ වීඩියෝ ගැන වීඩියෝ නරඹලා ඔබට ඔබගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. අද විශේෂම කතා කරන කාරණාව ගණ්ඩාන්ත දෝෂය කියන කරුණ ගැන සම්බන්ධයෙන් කතා කරන්න තමයි මේ අද සූදානම්. ජ්‍යොතිෂය තුළ සමහර කාලයන් වලට විතරක් කතා කරන මෙම විෂය තුළ සැලකිය යුතු දැනගැතිවම කරුණක් විදිහට ගණ්ඩාන්ත දෝෂය පෙන්වලා දෙන්න පුළුවන්. නැකත් වලදී පලාපල කතනයේදීත් ගණ්ඩාන්ත ග්‍රහයන් ගැන ගණ්ඩාන්ත දෝෂය ගැන දැනගෙන ඉන්න ඕන. ගණ්ඩාන්තය කියන්නේ මොකද්ද? ගින්න හා ජලය අතර බෙදීම් රේඛාවක් වගේ සංදිස්ථානයක් කියලා කිව්වත් හරි මේක ගණ්ඩාන්ත වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ ලග්න ගණ්ඩාන්ත, නැකත් ගණ්ඩාන්ත, තිති ගණ්ඩාන්ත කියලා ගණ්ඩාන්ත වර්ග තුනක් තියෙනවා. ලග්න ගණ්ඩාන්තයේ දෙන්නේ නම් මීන රාශිය හා මේෂ රාශිය අතර, කටක රාශිය හා සිංහ රාශිය අතර, වෘශ්චික රාශිය හා ධනු රාශිය අතර තමයි යෙදෙන්නේ. එතකොට මේෂ සිංහ ධනු කියන්නේ අග්නි රාශීන්. කටක වෘශ්චික මීන කියන්නේ ජල රාශීන්. ඉතින් ගණ්ඩාන්තයේ ගින්න හා ජලය අතර සංදිස්ථානයක් කියන්න ඒ කියපු කරුණ මනාව පැහැදිලි වෙන තැන තමයි මෙතන. ඒ කියන්නේ මීන ජල මේෂ අග්නිය, කටක ජල සිංහ අග්නිය, වෘශ්චික ජල ධනු අග්නි රාශිය අතර තමයි කියන්නේ. එතකොට තව සරලව මේක නැවත කියන්නම්. මීන ජල රාශිය හා මේෂ නම් අග්නි රාශිය අතරද, කටක ජල රාශිය හා සිංහ නම් අග්නි රාශිය අතරද, වෘශ්චික ජල රාශිය හා ධනු නම් අග්නි රාශිය අතරද ගණ්ඩාන්තයේ යෙදෙනවා. දැන් වඩාත් පැහැදිලි සරලයි කියලා හිතනවා. එනම් අපි නැවත බලනකොට මීන මේෂ කටක සිංහ වෘශ්චික ධනු රාශි සංදිස්ථානවල නැකත් සංදියක් යෙදෙන හින්දා ඒ ස්ථාන ගණ්ඩාන්ත ලෙස හඳුන්වනවා. මීන මේෂ කටක සිංහ වෘශ්චික ධනු රාශි සංදිස්ථානවල තමයි නැකත් සංදිය යෙදෙනවා. ඒ යෙදෙන නැකත් ඒ ස්ථානය ගණ්ඩාන්තයක් විදිහට හඳුන්වනවා. එතකොට කටකෙහි අන්තෙහි පැයක්, කටක රාශිය අන්තිමේ පැයක්, වෘශ්චික රාශියේ අන්තිම පැයක්, ධනු රාශියේ මුල් පැය, මීනෙහි අන්තිම පැය, මේෂයේ මුල පැයද ගණ්ඩාන්ත දෝෂ වලට ආසු වෙනවා. ඇතැම් ගන්ත්‍රවල පොඩි පොඩි වෙනස්කම් සුළු වෙනස්කම් සහිතව ඉහත කාලය දක්වලා තියෙනවා. ඒවා කෙසේ වුණත් වඩා වැඩි භාවිතය ඇති කරුණක් විදිහට තමයි මේක අරන් තියෙන්නේ. අපි ඊළඟට දෙවෙනි කරුණට අවධානය යොමු කරමු. ඒක නම් මේ නැකත් ගණ්ඩාන්තය යනු කුමක්ද බැලීම. රේවතී අස්සිද මීන රාශිය ගෙවි මේෂ රාශිය ආරම්භ වන තැන, නැත්නම් රේවතී ගෙවි අස්සිද ආරම්භය. ඒක තමයි පළවෙනි නැකත් ගණ්ඩාන්තය. අස්ලිස මා කියන නැකත් අතර කටක රාශිය ගෙවි සිංහ රාශිය ආරම්භ වන තැන හොත් අස්ලිස නැකත ගෙවි මා නැකත ආරම්භ වන තැන ගණ්ඩාන්තයේ යෙදෙනවා. දෙට නැකත ගෙවි මුල නැකත ආරම්භ වන තැන දෙට නැකත මුල නැකත අතර. ඒ කියන්නේ වෘශ්චික රාශියේ ගෙවි ධනු රාශිය ආරම්භ වන තැන නැතහොත් දෙට නැකත ගෙවි මුල නැකත ආරම්භ වන තැන. රාශි නැකත් එකවර ගෙවි එකවර ආරම්භ වන ස්ථාන තමයි ওই ගණ්ඩාන්ත විදියට හඳුන්වන්නේ. නැකත් තුලත් ගණ්ඩාන්ත දෝෂය තියෙනවා. ඒක ඒ ටික තමයි ওই විස්තර ටික. අපි තවත් බලනවා නම් අස්විද මාමුල නැකත් වල මුලින්, රේවතී අස්ලිස දෙට නැකත් වල අගට ගණ්ඩාන්ත දෝෂය යෙදෙනවා. රේවතී අන්තිමේට 4 පැයක්, අස්විදේ මුල් 4 පැය, මානකතේ මුල 4 පැයක්, අස්ලිසේ අන්තිමේට 4 පැයක්, දෙට නැකතේ අන්තිමේට 4 පැයක්, මුල නැකතේ මුලින් 4 පැයක් සුබ වැඩ නොකරන ගණ්ඩාන්ත දෝෂය ඇති තැන් විදියට හඳුන්වනවා.
යම් තැන්වල ලියා තිබෙන විදිහට අශ්විත මාමුල නැකැත්වල මුල් දෙපැය රේවති අශ්ලිතඩේත නැකැත්වල අග දෙපැය ගණ්ඩාන්ත ලෙසින් හඳුන්වන තැනුත් තියෙනවා. තවත් සරල කාරණයක් කියන්නම්. කටක රාශිය අවසන් වෙන තැන හෙවත් අශ්ලිෂ නැකතේ අවසානය උච්චික රාශියේ අවසානය නොහොත් දෙට නැකතේ අවසානය. මීන රාශියේ අවසානය නොහොත් රේවතී නැකතේ අවසානය තුල ගණ්ඩාන්ත යෙදීම ආරම්භ වෙනවා. තුන්වෙනි කරුණ තිති ගණ්ඩාන්ත පෑලෙවිය සැටවක 11ක තිතිවල මුල් දෙපැය බැගින් විශේනිය දසවක 15ක තිති අන්තිමේට දෙපැය බැගින් ගණ්ඩාන්ත දෝෂ තියෙනවා. ඉතින් අද විශේෂයෙන්ම කතා කරේ ජෝසේදී ඔය විශේෂම මේ කරුණ ගැන අවුරුදු නැකැත්වලදී වගේ තමයි වඩා වැදගත්ව එළියට එන්නේ සාකච්ඡා කරන්න. නමුත් නිතර මේ ජ්‍යොතිෂ කටයුතු වලදී සැලකිලිමත් විය යුතු කතාවක් තමයි මේක. ගණ්ඩාන්ත ග්‍රහයන්ගෙන් පලාපල එහෙම වෙනස් වෙනවා. නැකැත් තුල ගණ්ඩාන්තයක් අහුනොත් ඒ නැකැත් තුල වැඩවලට බලපානවා. එන්නේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් නැවතත් අපි වෙනත් වීඩියෝකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.